සභාපතිතුමනි මුලින්ම ස්තුතිවන්ත වෙනවා විපක්ෂයේ උනත් කාදර් මස්තාන් මන්ත්‍රීතුමාට ඇත්ත දැනගෙන ඇත්ත කතා කරන්න ධෛර්යයක් තිබීම ගැන සහ ඒක අගය කිරීම ගැන සභාපතිතුමනි අද මේ මාතෘකාව හදිසි නීතිය ගැන තිබුණත් උදේ ඉඳන් හදිසි නීතිය ගැන ගොඩක් කතා සහ යුද්ධ විශ්ලේෂණ සබ්මරීන් ටෝපිඩෝ යුද යාත්‍රා ගැන විශාල විශේෂඥ සාකච්ඡාවක් යන මොහොතක මම මේ අදහස් දැක්වීම වෙන් කරනවා විශේෂයෙන් ඊයේ දවසේ වෙද්දී ඊයේ රාත්‍රියේ වෙද්දී මුළු ලෝකෙම අවධානය මේ පැත්තට යොමු වෙච්ච ලංකාවේ රජයට මැදිහත් වෙලා සිද්ධ කරන මැදිහත් වීම ඇතුළුව මේ ක්‍රියාවලිය සහ මේකේ දේශපාලනය ගැන යම් අදහස් දැක්වීමක් කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා සභාපතිතුමනි අපිට මේ සිදුවීම් මාලාව ගත්තට පස්සේ පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව ශ්‍රී ලාංකිකයන් විදියට ආඩම්බර විය හැකි. ශ්‍රී ලාංකිකයන් විදියට ජාත්‍යන්තරය ඉදිරියේ සහ තමන්ටත් ආඩම්බර වෙන්න පුළුවන් ආකාරයට මානුෂීය මැදිහත් වීමක් මේ ව්‍යසනයන් ඔක්කොම මැද්දේ කරන්න ලංකාවේ ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය කටයුතු කරා. විශේෂයෙන්ම ලෝකයේ මැද පෙරදිග කලාපයේ සහ මේ මෑත කාලේ අපි දැකපු ටිකක් විශාල යුද්ධයක් ඇවිල්ලා තියෙන මොහොතක රටවල් එකිනෙකා හා යුද වැදිලා තියෙන මොහොතක එතකොට ඒකේ පාර්ශවකරුවෙක් වෙන්නේ නැතුව අර ඒ නියුට්‍රලිටි එක තියාගන්න ගමන්ම අනෙක් පැත්තෙන් මානුෂීය ආකාරයට මානුෂීය මැදිහත් වීම රටක් රාජ්‍යයක් විදියට තියෙන මැදිහත් වීම ඒ ආකාරයෙන් බලාපොරොත්තු වලට වඩා හොඳට කරන්න පුළුවන් වෙච්ච සමත් වෙච්ච රාජ්‍යයක් විදියට තමයි අපි අද ලෝකේ ස්ථානගත වෙලා තියෙන්නේ. ඒක නේ අපි සියලු දෙනා ආඩම්බර වෙන්න ඕනේ. එතකොට මේකේ අපි දැක්ක පහුගිය දවස් දෙකේම ඍජුව අපිට අදාළ නොවුනත් අපිට ආසන්න මුහුදු කලාපයට ආපු ඇවිල්ලා ප්‍රහාරයකට ලක් වුණා එක් නෞකාවක් ඒකේ වහාම මැදිහත් වෙලා ලංකාවේ නාවික හමුදාව ගුවන් හමුදාව ඇතුළු පිරිස් තමන්ගේ ජීවිත පරදුවට තියලා ඒ දිවි ගලවාගත්තු පිරිස බේරගන්න රෝහල් වලට ගෙන එන්න කටයුතු කරා. මේ විදිහ 32ක් ගලව ගත්තා. අතන මේ 32 දෙනාට ආණ්ඩුව වගේම ඒ ප්‍රදේශවල ජනතාව ගාල්ලේ ජනතාව ඇතුළු සියලු දෙනා මේ රටේ ආණ්ඩුව ජනතාව මේ හැමෝම මැදිහත් වෙලා ඒ අසරණ වෙච්ච ජනතාවට අසරණ වෙච්ච විදේශ පුරවැසියන්ට ඉරාන ජාතිකයන්ට ඒ අදාළ උදව් උපකාර කරන්න මැදිහත් වුණා. එතකොට විශේෂයෙන් මේ මලසිරුරු විශාල සංඛ්‍යාවක් අරගෙන සිද්ධ වෙච්ච වෙලාවක ඔවුන්ගේ ආගමික වතාවත් අනුව ඒ කටයුතු සිද්ධ කරන්න දාලා පහසුකම් සපයන ඒ ෆ්‍රීසර් සපයන ඒ සියලුම දේවල් කැම්බීම ඇඳුම් පැළඳුම් පවා රජය වගේම මේ රටේ සාමාන්‍ය ජනතාව මැදිහත් වෙලා තමයි මොන වගේ ජාතියක්ද කියලා පෙන්වන්න මැදිහත් වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපිට ජාත්‍යන්තර ඉස්සරහා කොන්ද කෙලින් තියාගෙන ආඩම්බර වෙන්න පුළුවන් වෙලාවක්. අනික් පැත්තෙන් ඊයේ රාත්‍රිය වෙනකොට තවත් ඒ වගේම නෞකාවක් ජනාධිපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරා ඒක සිදු පරිදි තවත් නෞකාවක් ඒ ආකාරයේ නෞකාවේ ඒ සියන ඒ කාර්ය මණ්ඩලය උන් ගලවාගෙන ලංකාව තුළට අදාළ ජාත්‍යන්තර සම්මුතීන් සහ එකඟතා අනුව කටයුතු කරලා ඉවසීමෙන් නිසියාකාරව සහ කඩිනමින් කටයුතු කරලා ඒ පිරිස මුදවා ගැනීමට ලංකාවේ රජය සමත් වෙනවා. ඇත්තටම මේක අපි පෙන්වන්න ඕනේ සභාපතිතුමනි ලෝකෙට අපි පෙන්වමින් ඉන්නේ ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි ප්‍රශ්න විසඳන්න. මැදිහත් වෙන ආණ්ඩුවක් රජයක් අපිට තියෙන්නේ. නැත්නම් ප්‍රශ්න ඇති කරන්න නෙමෙයි ප්‍රශ්න විසඳන්න මැදිහත් වෙන ජාතියක් තමයි ශ්‍රී ලංකෙන් කියලා කියන්නේ කියන පණිවිඩය. ලබා දීම තමයි මේකේ තියෙන වැදගත්කම. ඒතර අනෙක් පැත්තෙන් අපි දන්නවා පහුගිය කාලයක් තිස්සේ පහුගිය ආණ්ඩුවල ක්‍රියාකාරීත්වයන් ජාතිවාදී ගැටුම් ඇවිලවීම ඒ සියල්ල ඇතුලේ ලංකාවේ රෙපියුටේෂන් එක ලංකාවේ නම ශ්‍රී ලංකාව කියන නම කොහොමද විදේශ රටවල් වල සහ කියවුනේ කොහොමද විදේශ පුවත් ඒජන්සි වල කියවුනේ. එතකොට 81 කළු ජූලිය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඇති වෙච්ච ජාතිවාදී ගැටුම් ආණ්ඩුව අනුග්‍රහයෙන් ඇති වෙච්ච අපිට මතක කාලේ දිගන බේරුවල ගම්පොළ ප්‍රදේශයේ මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව ඇති කරපු ගැටුම් ඝාතනයන් තමන්ගේ අසල්වාසීන් ඝාතනය වෙන රාජ්‍යයක් වගේ මේක හංවඩු ගහලා තිබුණේ. හැබැයි අපි අද ලෝකෙට පෙන්නලා තියෙනවා මේ තරම් ව්‍යසනයක් මැද්දේ වුණා. අපි පැත්තක් ගන්නේ නැතුව කවර ජාතියකට අයත් වුණත් කවර දේශයකට අයත් වුණත් මිනිස්සු විදියට අපි දිවි පරදුවට තියලා කරන්න ඕනේ මැදිහත් වීම කරනවා කියනවා. ඒකට රටේ නායකයා සහ රාජ්‍ය කරන ආණ්ඩුව විදියට ඒ පියවර රටේ කීර්ති නාම ඉහළට ඔසවන්න පුළුවන් මැදිහත් වීමක් අපි කරලා තියෙනවා. ඒක ගැන අපි සතුටු වෙනවා. විශේෂයෙන්ම මේ ටික කරන අතරේ විපක්ෂ මොකද්ද කරේ? අපි දන්නවා මේ රටක රාජ්‍යයක කතාව වෙනවා කියන්නේ ඒක මේ ආණ්ඩුවට විතරක් තියෙන එකක් නෙමෙයි. ඒක විපක්ෂයට අදාළ කතාවක්. හැබැයි ආණ්ඩුව ජාත්‍යන්තර නීතියට, ජාත්‍යන්තර සම්මුතීන් වලට, ජාත්‍යන්තර එකඟතාවලට අනුකූලවයි කටයුතු කරන්න ඕනේ ආණ්ඩුව.
හිතන විදියට කරන්න බෑ. හිතන වෙලාවට නැව් ගේන්න, හිතන වෙලාවට නැව් යවන්න, ටෝපිඩෝවේ වර්ගේ හොයන්න. එහෙම කරන්න යන්න බෑ ආණ්ඩුවකට. මේක බැඳලා තියෙනවා ජාත්‍යන්තර සම්මුතීන් වලට. මේක පොඩි ළමයින්ගේ සෙල්ලමක් නෙමෙයි. තමන්ට හිතන දේවල් හිතන වෙලාවට කරන්න. ජාත්‍යන්තර යුද්ධයක් මැද්දේ. අපි මිලියන 22ක ජනතාවගේ ඉරණමත් එක්ක මේ කතා කරන්නේ. මිලියන 22ක ජනතාවගේ වගකීම ඔළුවට ගනිපු ආණ්ඩුවක් විදිහට පෙනී ඉන්නේ. මේක විපක්ෂ මහත්තුරුන්ට මේක නිකන් ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. නමුත් මේ රටේ ජනතාව ගැන වග කියන ගමන්ම මිනිස්සු විදිහට සියලු මිනිස්සුන්ට වක් කියන ක්‍රියාමාර්ග ආණ්ඩුව ඉවසීමෙන් කඩිනමින් සහ ජාත්‍යන්තර එකඟතා සම්මුතින් වලට අනුකූලව අරගෙනමින් හිටියා. ඒ අතරේ මොකද්ද කරේ? ඇත්තටම ජාත්‍යන්තර කේලම්කාරයෝ බිහි වෙන්නේ මේ පැත්තෙන්. පහුගිය දවස් දෙක තමයි ජාත්‍යන්තර කේලම්කාරයෝ. ඒ ජාත්‍යන්තර බොරු කියන්නේ. ජාත්‍යන්තර කේලම් කියන්නේ. අර පැය 11ක් මුහුදේ තිබුණා. හොඳට මුජිබර් මන්ත්‍රීතුමා කිව්වා පැය 11ක් මුහුදේ තිබුණා. අරහෙන් ඇවිල්ලා ගැහුවා. මොකද්ද සබ්මරීනේ ආපු පාරත් කිව්වා. ඉතින් එහෙම මේ හිතන වෙලාවට නැව් ගන්න බෑ. මේ යුද්ධයක් තියලා මේ කතා කරන්නේ. එතකොට අදාළ පාර්ශවත් එක්ක කතා කරලා අදාළ සම්මුතින් අනුව එකඟතාව අනුව තමයි රටක් ක්‍රියා කරන්නේ. එහෙම නැතුව ඊට පස්සේ වෙන දේවල් වලට කවුද වක් කියන්නේ? අද අපි රාජ්‍යයක් විදියට අපිට පුළුවන් ආකාරය උපරිම මැදිහත් වීම කරලා ඒ පිරිසත් ගලවගෙන ඒ වගේම ලංකාව අඩතුරට හෙලන්නේ නැතුව සමත්ව කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඊට අනිත් පැත්තේ ඊයේ දවසෙත් අර දැන් මේ නාවික හමුදාව තුල පිරිස තමන්ගේ ජීවිත පරදුවට තියලා අර සාගරයේ ඉන්න පිරිස ගලව ගන්න අතරේ මම දැක්කා අජිත් පීපේර මන්ත්‍රීතුමා මාධ්‍ය සාකච්ඡාවක් කියලා කියන මේ ළමයි 300ක් ඉන්නවා බේර ගන්න නැද්ද ආණ්ඩුව මේක කරන්නකෝ වගේ. මම හිතන්නේ මේගොල්ලෝ හිතුවනේ අපිව කරයි කියලා. මේගොල්ලෝ හිතුවනේ ආණ්ඩුවේ කරයි කියලා රාජ්‍යයක කරයි කියලා. ඒතකොට එහෙම හිතන්නේ නැතුව මේ ළමයි ඉන්නවා ළමයි 300ක් ඉන්නවා මේ මාර ප්‍රශ්නයක් වෙන්නේ අපිට ඒක ගැන සංවේදී නැද්ද වගේ කතා කිය බොරු කිය ඇවිදින්න පටන් ගත්තා. එතකොට හැබැයි ඇත්තටම වෙන්න ඕන දේ අපි කළානේ තියෙන්නේ. දැන් හැමෝම පිළිගන්නවා වෙන්න ඕන දේ කරලා තියෙන්නේ. එතකොට ළමයි 300 නෙමෙයි හිටපු 208ක පිරිස මුදවගෙන තියෙන්නේ ළමයි 300ක් කියලා බොරුවක් කිව්වේ. ඒ වෙලාවේ ඒක සංවේදී කරලා ආණ්ඩුව මැදිහත් වෙන්නේ නැති වෙයි කියලා හිතලා ඒකට ඊළඟ සැලසුම හැදුවේ. ඔබතුමායි කාලේ තව විනාඩි 2යි කර්මන්ත්‍රතුමා. එහෙම තත්ත්වයක තමයි මේ කටයුතු කරේ. එතකොට ඇත්තටම මේ ඔක්කොම කරන ගමන් අනිත් පැත්තට මේ අදත් ඇවිල්ලා සම්මරීනේ වර්ගය මොකද්ද කියලා අහනවා. සම්මරීනේ වර්ගය මොකද්ද? ටෝපිඩෝයි වර්ගය මොකද්ද? මොකටද? සම්මරීන වර්ග නෙවෙයි සාපෙත් උනේ අපි ගිලෙන මිනිස්සුන්ගේ වර්ගයවත් හෙව්වේ නෑ මේ බේරගනිද්දී. ඕනම මනුෂ්‍ය වර්ගයට අයිති ඕනම ජාතිකට අයිති මිනිස්සුන්ට අපි මැදිහත් වීම කර රටක් බවට පෙන්නුවා. ගිලෙන මිනිස්සුන්ගේ නැවෙන මිනිස්සුන්ගේ වර්ග ජාති හොයන්න තු මැදිහත් වෙච්ච රාජ්‍යයක් මේකද වෙනකොට. එතකොට මේ සම්මරීනේ ටෝපිඩෝයේ වර්ගය හොයන්න කියන්නේ මට තේරෙන්නේ නැහැ මේගොල්ලෝ මොකද්ද මේ කියන්නේ සහ මොකද්ද මේ කරන සෙල්ලම කියලා. අඩුම තරමේ මේ ජාත්‍යන්තරව සංවේදී මේ වගේ කාරණයකදීවත් වගකීම් සහගත කටයුතු කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඊට පස්සේ අහනවා ගහනකම් දන්නේ නැද්ද කියලා. දැන් මේ ලෝක යුද්ධේ පහුගිය දවස්වල ආපු යුද්ධේ ස්වභාවය හිතන්නකෝ ගහනකොට දන්නවනම් ඉරානයේ නායකයන් අද ජීවිතුන් අතර ඉන්නවනේ. ගහනකම් නෙමෙයි වෙනිසියුලාවේ අර නායකයා ජනාධිපතිතුමා උඩින් ඇවිල්ලා අරගෙන යනකම් දන්නෙත් නැහැ. මේ ජාත්‍යන්තර දේශපාලනේ තියෙන ඒ ආකාරයේ. ඔබතුමායි කාලේ තව විනාඩි 2කින් වැඩි කරනවා. ජාත්‍යන්තර දේශපාලනේ තියෙන එතන. ඒතකොට ලංකාවේ දැවැන්ත රාජ්‍යයක් නෙවෙයි ලංකාවේ ඉන්දියන් සාගරයේ තියෙන පොඩි දූපතක්. අපේ නාවික බලය, අපේ යුද බලය යම් සීමා සහිත බලයක් තියෙන ඇත්ත. එතකොට ඉරාන නැවකට ඇමරිකාව ගහන එක අපි දන්නේ නැද්ද කියලා මේ ආණ්ඩුවෙන් ඇවිල්ලා මෙතන මේ බෙල්ලෙන් අල්ලගෙන ප්‍රශ්න කරන්න මොන විකාරයක්ද කියන්නකෝ. එතකොට ඕක තමයි තියෙන තත්ත්වය. ඇත්තටම මේක මේ ජාත්‍යන්තර සංවේදී කාරණා සම්බන්ධයෙන් මේ කරන අර ළමා හැසිරීම ඇත්තටම නවත්ත ගන්න ඕන. හැබැයි දැන් ඉරාන නැවට ඇමරිකාවෙන් ගහනකම් අපි දන්නේ නැද්ද කියලා අපෙන් අහන්නේ කවුද? අර පාස්කු ප්‍රහාරය ඇවිල්ලා ලංකාවේ තුල ගහලා එනකම් දන්නේ නැතුව ආණ්ඩු කරපු කට්ටිය. ඇවිල්ලා දන්නේ විතර නෙමෙයි ගැහුවට පස්සේ කිව්වේ ගහනවා හිනාවේ කිව්වේ. ගහනවා කියලා දරන් හිටියා කොහොමද ගහයි කියලා දරන් හිටියේ නැහැ කියලා. නේද? එතකොට එහෙම කරේ. ඔව්. එතකොට මේ ඒ නිසා මෙහෙම මේ අනිත් පැත්තට ලංකාව ඇතුලේ මේ තමන්ගේ ආණ්ඩු කාලේ මේ ආකාරයේ සංහාරයක් ප්‍රහාරයක් වෙනකන් ඒකට මොකක්වත් කරන්න බැරි වෙච්ච ආරක්ෂක මණ්ඩලයක් රැස් කරන්න බැරි වෙච්ච මිනිස්සු දැන් අහනවා ඉරාන් නැවට ගහනකම් දන්නේ නැද්ද කියලා. ඒ නිසා තමයි තුනේ මේක අපි හැමදාම වගේ මේගොල්ලන්ට විහිළු කර ඉන්න පුළුවන්. නමුත් මේක ජාත්‍යන්තරව සංවේදී කාරණයක්. උදාහරණයකට අද පාර්ලිමේන්තුව අපි දන්නේක ජාත්‍යන්තරව බලන අවධානය යොමු වෙච්ච දවසක්. එතකොට මේ රටේ ආණ්ඩුව තමන්ගේ මට්ටම සහ මේ රටේ රාජ්‍ය මට්ටම මාක් කරලා සලකුණු කරලා තියෙනවා. අඩුමතරම අපි රාජ්‍යයේ නම්බුව ගැන හිතලා විපක්ෂෙත් මේ රටේ තමන්ගේ මට්ටම රටේ විපක්ෂනේ සලකුණු කරන්න ඕන කියලා අපි හිතනවා. ඒ වගේම අවසාන වශයෙන් සභාපතිතුමනි මේක අපි දන්නවා දැන් අර තවත් එකක් තමයි මේකේ ගහනවද කියලා දන්නේ නැති එකට අතරම ගහනවද කියලා දන්නේ නැහැ දැනගෙන ඉන්න ඕනේ නැහැ. හේතුව තමයි මේක ගහන්නේ නැහැ කියලා හිතාගෙන අපි හැමෝම ඉන්නේ.
ප්‍රහාර ඉන්දියන් සාගරය තුළ යුද ප්‍රහාර වෙන්නේ නෑ කියන එකඟතාවය සහ දැනුම තමයි හැමෝටම තියෙන්නේ. 1971 ඒවකට ශ්‍රී ලංකාව රජය ඒ වගේම ටැන්සානියාවේ රජය මැදිහත් වෙලා එක්සත් ජාතීන්ගේ අපි සම්මත කරගන්නවා ඉන්දියන් සාගරයේ සාම කලාපයක් කියලා. ඒ කන්වෙන්ෂන් එක ඇතුළේ අපි තාම ඉන්නේ. ඒතකොට එදායින් පස්සේ ගත වෙච්ච අවුරුදු 50 ඇතුළත මේ වගේ ප්‍රහාර සිද්ධ වෙලා නැහැ. ලංකාවේ යුද්ධයට අදාළ සිදුවීම්, ඔය සෝමාලියානු මුහුදු කළකරුවන් සම්බන්ධ සිදුවීම්, අනිකුත් මැද පෙරදිග කෙරුණු ගැටුම් වලදී වෙච්ච පොඩි ප්‍රහාර ඇරුණාට පස්සේ රටවල් දෙකක් අතර මෙහෙම ප්‍රහාරයක් ඉන්දියන් සාගරේ පුපුරලා ගිහිල්ලා නැහැ. එතකොට ඒක ලංකාවේ ආණ්ඩුව නෙමෙයි, ඒක කවුරුත් අනපේක්ෂිත තත්ත්වයක්. අපි කනගාටු වෙච්ච තත්ත්වයක්. ඒතකොට එහෙම තත්ත්වයකදී අපි අපේ මැදිහත් වීම කරලා තියෙනවා. ඒ වගේම මේකෙදි අපිට රාජ්‍යයක් විදියට සභාපතිතුමනි අපි කුඩා රාජ්‍යයක් තමයි. එතකොට අපිට ඉන්දියන් සාගරයේ සියලුම දේවල් කරන්න අදාළ යුද බලය හෝ නාවික බලය හෝ එහෙම තියෙන ඉන්දියන් සාගරයේ දැවැන්තය අපි නෙමෙයි. එතකොට නමුත් අපිට පුළුවන් මොහොතේ අපේ දොරකඩ ළඟදී අපේ වෙරළ තීරයේ ළඟදී අපිට ගලවා ගන්න, උදව් කරන්න, මුදවා ගන්න පුළුවන් වෙච්ච පළවෙනි මොහොතේ ජාතියක් රටක් නොබලා ඒ මුදවා ගැනීම මානුෂිකත්වය වෙනුවෙන් මැදිහත් වීමට ලංකාව කටයුතු කරලා තියෙනවා. ඒක ඉස්සරහට එහෙම කරනවා. අපේ රට ලංකාවේ හිම ජාතියක් කියන එක අපි ලෝකයේ සලකුණ තැබිය යුතුයි. අපි හිතනවා අසීරුම දේ තමයි ඒ කියන්නේ මේ යුද්ධය සාමාන්‍ය වෙච්ච වෙලාවක කාලය අවසానයි. අවසන් කරන්නම්. යුද්ධය සාමාන්‍යයක් වෙච්ච වෙලාවක, යුද්ධය සාමාන්‍යකරණය වෙච්ච ලෝකෙක සාමය වෙනුවෙන් පෙනීදීම තමයි සභාපතිතුමනි අමාරු. ඒක තමයි අසීරු තීරණය. එතකොට මුළු ලෝකෙම සමහරලාට මේ ලෝකේ දැවැන්තයන් දශක ගණන් තිබුණු සම්මුතීන් නැත්නම් එක්සත් ජාතීන්ගේ සම්මුතීන් කඩ කරමින් සිටින ලෝකයක අපි කීතරම් කුඩා රටක් වුණත් ඒ සම්මුතීන් රැක ගැනීම, ඒ ප්‍රමිතීන් රකින්න එක තමයි මේකේ තියෙන දේශපාලනය. අසීරුම මොහොතේ ප්‍රමිතීන් රකින්න, සම්මුතීන් රකින්න නැත්නම් ඒ සාමකාමීත්වයේ රකින්න එක නියෝජනය කරන වෙනුවෙන් පෙනී ඉන්න රාජ්‍යයක් විදිහට ලංකාව ඉතිහාසගත වෙලා තියෙනවා. ඒකට නායකත්වය දෙන්න මේ ජනාධිපති අප්‍රමුඛ ආණ්ඩුවට පුළුවන් වෙලා තියෙනවා. අන්න ඒ ගැන අපි සතුටු වෙනවා. අපි ජාතියක් වශයෙන් ආඩම්බර විය යුතුයි කියලා සඳහන් කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොම ස්තුතියි.